ආයිබෝන් අද අපි වැඩ කර ඉන්නේ Toyota Camry එක. මේක 2003-4 වගේ කාලවල ආපු Camry එකක්. 2AZ එන්ජින් එකක් තියෙන්නේ 2.4 ලීටර් වලට මේක ගන්නෙ. ටිකක් ලොකු කැපැසිටි එකක් ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක් තියෙන්නේ. මේකම තමයි RAV4 ඒ වගේ වාහන වලටත් තියෙන මේ එන්ජින් එක. ටිකක් performance හොඳ එන්ජින් එකක්. හැබැයි මේ Camry එකට මේකට ආවා මේක ඇත්තට පාරික මහත්තයා මේක ළඟදී අරගෙන තිබුණේ වාහනේ. එතකොට ඒ ගත්ත ගමන්ම එන්ජින් ටියුන් අප් කරලා ස්පාර්ක් ප්ලග්ස් දාලා වගේ දේවල් ටිකක් කරලා තිබුණා මේකේ හරි performance හදාගන්න. හැබැයි ඒ වුණාට වාහනේ දැන් මගේ ළඟට අරගෙන ඇවිල්ලා බලද්දි මේක 2.4 ලීටර් එකක් නෙමෙයි සාමාන්‍ය 1000 cc එක වගේ එන්ජින් එකක් තියෙන වාහනයක් තමයි ගියේ වාහනේ. මේ එන්ජින් එකේ performance සෑහෙන්න අඩු වෙලා තිබුණා. මම කියන්නේ ඇත්තටම සමහරකට වාහනේ ප්‍රශ්න තියෙන අදින්න නැති වුණාම fuel consumption වෙනස් වුණාම ගොඩක් අය හිතන එන්ජින් ටියුන් අප් එකක්ම තමයි කියලා. හැබැයි නෑ එතනින් එහාට දේවල් බලන්න වෙනවා. එන්ජින් ටියුන් අප් එකක් කියන්නේ අතර මේක අපි කවුරු කරත් ක්ලීන් කරන පාර්ට් එකක් තමයි කියන්නේ. ඔය ECU ප්‍රෝග්‍රෑම් කරලා ගන්නේ නැතුව නිකන් සාමාන්‍යයෙන් අපි එළියෙන් ඉන්ජෙක්ටර් ක්ලීන් කරලා අරගෙන throttle body ඒ පැත්ත spark plug ඔය තමයි ටියුන් අප් එකේදී කරන්නේ. හැබැයි මෙතෙන්දී මේකෙදි අපි දැක්කා මේ සමහරකට දාලා තිබ්බ ස්පාර්ක් ප්ලග් එක හරි මේ එන්ජින් එකට සූට් වෙන එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙත් මේ ඉග්නිෂන් කොයිල් තියෙනවා. ඒක වර්ග දෙක තුනකින් තියෙන ඉග්නිෂන් කොයිල්. O2 සෙන්සර් ඔක්සිජන් සෙන්සර් එක ඒකත් හරියට සපෝට් කරේ නැහැ. ඒ ගොඩක් එකතුවක් එක්ක තමයි මේකේ වාහනේ මේ කූලින් පවර් එක අඩු වෙලා තිබ්බේ. ඇත්තට මීට කලින් කවුරු හරි මේකට ගියර් බොක්ස් එකකුත් රිප්ලේස් කරලා තියෙනවා. මට මම හිතන්නේ වාහනේ අදින්න නැහැ කියලා හිතුවාම ඒකට ගියර් බොක්ස් එක මාරු කරක් දන්නෙත් නැහැ. මේ පාර්වික එක දන්නේ නැහැ ඊට කලින් මාරු කරලා තියෙන්නේ. එහෙම ආවහම සමහරක් අයට ඇත්තටම වාහන එපා වෙනවා. ඊට පස්සේ මොකද වියදම් කරනවා හරි රිසල්ට් එක එන්නේ නැති වුණාම. දැන් අපි ඇත්තටම සෑහෙන මට්ටමකට මේක හදාගත්තා. මට මේක ඉග්නිෂන් කොයිල් ඒවා ටික හරි විදිහකට ඔක්කොම මේකට එන එකම දාලා එන්ජින් ඉග්නිෂන් කොයිල්ස් ටික දාලා ඒ ටික හදාගන්න තියෙන්නේ. ඇත්තට ඉලෙක්ට්‍රිකල් පද්ධතිය මේකේ ගොඩක් වෙනස්කම් ටිකක් තිබුණා. ඒකට අපි මොන ඉන්ජෙක්ටර් ක්ලීන් කරත් ස්පාර්ක් ප්ලග් දැම්මත් සමහරකට වාහනේ performance හරියට එන්නේ නැහැ. දැන් ඇත්තටම අපි සෑහෙන මට්ටමකට හදාගත්ත තව පොඩ්ඩක් තියෙනවා ඒකත් ගත්තාම. ඊට පස්සේ මම කස්ටමර්ට මේක ඩ්‍රයිව් කරලා බලන්නත් දුන්නා මේ ටෙස්ට් ඩ්‍රයිව් එක කරලා අතරතුරේ සෑහෙන වෙනසක් තියෙනවා. මම ඇත්තට අපි මේ කියන්න උත්සාහ කරන්නේ වාහනයක අදින්න නැති වුණොත් fuel consumption petrol picture වැඩි නම් tune up එකක් කරාම සමහරකට හරියන බෑ. එතනින් එහාට tune up එකක් කරාවත් ඒ result එක හරියට එන්නේ නැත්නම් අපිට ගොඩක් අවුරුදු දැන් මේක 2004 වගේ වුණාම මේ වෙනකොට අවුරුදු 20ක් වගේ පැනලා වාහන. ඒතර වයර් harness එකේ අපේ කාර්මික මහතුරු දන්න වයර් කැඩෙනවා. ඒ වගේ හරියට ඒ වගේ ප්‍රශ්න එනවා. එයා ෆ්ලෝ සෙන්සර්ස් වල වයර් කැඩෙනවා වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ පැත්ත හරියට බලන්න සාමාන්‍යයෙන් පාරිභෝගික මහත්තයෙක් වුණත් ගරාජ් එකකට ගිහිල්ලා මට එන්ජින් ටියුන් අප් එකක් කරලා දෙන්න කියන්න ලෙඩක් තියෙනවා නම් ඇත්ත ඒ වචන විතරක් කියන්න එපා. හුඟක් වෙලාවට එහෙම කිව්වොත් එන්ජින් ටියුන් අප් එක විතරක් ක්ලීන් කරලා දෙයි. හැබැයි ලෙඩේ එහෙමම තියෙයි. පැහැදිලි කරලා කිව්වනම් මේක වදින්නේ නැහැ කියලා දැන් අතර අපි නම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා බලලා වාහනේ එන්න ඕනේ performance හරියට තියෙනවද කියලා බලලා තමයි එන්ජින් ටියුන් අප් එකකට හරියන්නේ. එතකොට දැන් මේකෙත් අතර එන්ජින් ටියුන් අප් කරලා තිබුණ හින්දා අපිට තේරුණා මේ ඉන්ජෙක්ටර්ස් වල ක්ලීන් කරලා එකේ තිබුණ ප්‍රශ්නයක් නෙමෙයි එතනින් එහාට තිබුණ එකක් කියලා. ඉතින් මේ වගේ වාහන වල ඇත්තටම මොනවා හරි ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ටියුන් අප් කරලා හරි ගිහිල්ලා නැහැ. ඊළඟට තවත් ගැටලු තියෙනවා. ඒ තිබුණ ඒවා එහෙමම තියෙනවා. එන්ජින් ටියුන් අප් කරාට පස්සෙත් වගේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් අරගෙන එන්න අපි ළඟට අපි ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්.